චාරිකාවක් එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්. hello කොහොමද? ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් මේ තමයි මගේ YouTube channel එකට දාන මගේ first vlog එක. ඉතින් ඔයාලා තාම කවුරුත් මේ මාව දන්නේ නැතුව ඇති. මගේ නම දනු. මම තාම vlog ක්ෂේත්‍රයට එන ගමන් ඉන්න කෙනෙක්. කොහොම හරි වැඩි කතා නැතුව මම අද අපේ vlog එක ගැන explain කරන්න. අද vlog එක හැවිලා මගේ වෙසක් දවස ගෙවුන හැටි තමයි මම ඔයාලත් එක්ක share කරගන්නේ. වෙසක් දවස් දෙකක් ඇතුළත මම කොහෙද ගියේ මොනවද කරේ කියන එක තමයි මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. හරි. ඉතින් අපි දන්සල් හාන්ගයට ඇත්තරම අපිට කිසිම දන්සලක් හම්බුනේ නැහැ. මෙන්න මේ දන්සල විතරයි හම්බුනේ. ඉතින් ඒකෙන් අතර වෙන්න බැරි හින්දා අපි තව දුර ගියා. අපිට තව දන්සල් හොයාගන්න පුළුවන් වේද කියලා. මේ වෙනකොට නම් දවල් 1ට විතර ඇති. ඉතින් අපි ගියා පන්සල්. ඒ අතරමඟ විතරයි අපිට දන්සල් හම්බුනේ. අපිට මුලින්ම හම්බුණා සීන් සම්බෝල බනිස් දන්සලක්. ඉතින් දැන් අපි ගියා සීන් සම්බෝල බනිස් ගන්න. ඇත්තටම මම නම් කැමති නෑ සීන් සම්බෝල බනිස් ගන්න. ඒත් අයියට ඕන හින්දා එයාට අරන් දෙන්න ගියා. බරු කියන්න ඕනේ නෑනේ හැබැයි රසයි. මාත් චුටි කෑල්ලක් කෑව රසයි. කොම් හරි කාලා බීලා අපි ගියා පන්සල්. ඔයාලට මේ ඈතින් පේන්නේ අපි යන පන්සල. ඉතින් මේක කන්දක් උඩ තියෙන පන්සලක්. මේ මියක් පෙන්නන්නේ ඒක. ඈතටත් ඒ පන්සල ගොඩාරියක් ලස්සනයි. අපි බලමු ළඟට ගියාම මොන වගේද කියලා. ඔන්න දැන් නම් අපි පන්සල ළඟ ඉන්නේ. පන්සල ළඟට මේ පන්සල ඉස්සරහා. ඉතින් ඔය අතරේ කියන්නකෝ ඔයාලා මං vlogs ගෙනාවොත් බලනවද? මං TikTok page එකක් විදිහට ඉන්නේ සෝරා page එකෙන්. සෝරා page එකේ videos බලන කවුරු හරි ඉන්නවා නම් දන්නවා ඇති සෝරා page එක. ඉතින් ඒකේ ගොඩක් අය මට රික්වෙස්ට් කරලා තිබුණා vlogs ගේන්න කියලා. ඉතින් මං අහ ප්‍රශ්නෙට තමයි යාලා කිව්වේ vlogs ගේන්න කියලා. මට ඉතින් සෝරා page එකෙන් ගේන්න බෑ. මොකද ඒක මම වදන් දාන page එකක් නේ. ඉතින් ඒ page එකෙන් ගෙනාවහම සේරම පැටලෙන නිසා මං හිතුවා මං වෙනම YouTube එකෙන් vlogs ගේන්න. ඒ හින්දායි මං YouTube එකෙන් vlogs upload කරේ. ඉතින් ඔයාලා දිගටම බලන්න. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අපි සෙරප්පුත් ගලවලා දැන් යන්න හදන්නේ පන්සල උඩට. මම පන්සල උඩට ගිහින් භාගයක් දුර ගිහින් තමයි මම වීඩියෝස් ගත්තේ. මොකද සිරිපාදෙන් 3 කාලක් විතර මේකේ නගින්න තියෙනවා. උඩට ආවහම මාරම ලස්සනයි. ඒ තරම් පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. ඉතින් දැන් අපි උඩට ආවා. උඩටම ආවා. මම ඔයාලට මෙතන ස්පෙෂල් දෙයක් පෙන්නන්නම්. තිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා. හරි. ඉතින් අපි පන්සලේ වැඳලා උඩත් බලලා අපි ආව කෙලින්ම පල්ලෙහාට. ළමයි ඉතින් ඔයාලා දැක්කද ඒ පන්සල උඩට වෙනම පැත්තකින් මුළු කොළඹ නගරෙම පේනවා. ඒක හරියටම පෙන්වන්න බෑ. zoom එක එච්චරයි තිබුණ නිසා මේ එනවල වීඩියෝ ක්ලිප්ස් ඔරිජිනල් ඒවා පේනවා ලස්සන්ට. ඒක නෙළුම් කුලන. එතකොට බිල්ඩින්ග්ස් හැමදේම පේනවා. 2000 years later. හරි. ඉතින් ඔන්න අපි දවල් තිස්සම ඇවිදලා පන්සල් ගිහින් ඔක්කොම කරලා දැන් යන්නේ මේ රෑ ගෙදර කට්ටියත් එක්ක වෙසක් බලන්න. මම කිව්වොත් ගිය සැරේ තරම් වෙසක් මේ සැරේ නැහැ. මම මේ vlog එකටම තොරන් දැක්කේ 3යි. අන්න මේ vlog එකේ තියෙන තොරන් 2යි. ඔන්න පුතේ කූඩු කියලා ඔය කූඩු ටික විතරයි මම කූඩු ටිකකට දැක්කේ. හරි. ඒ කූඩු ටිකත් බලාගෙන අපි ගියා ඉස්සරහට තා මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒ යනකොට අපිට හම්බුණා ලොකු බත් දන්සලක්. කිලෝමීටරයක් නෑ මීටර් 500ක විතර දුරක ඉඳන් අපි ගියා බත් දන්සලේ බත් කන්න. හොඳම වැඩේ කියන්නේ ළඟට යනකොට බත් ඉවරයි. ඊට පස්සේ අපිට තව වෙලාවක් ඉන්න උනා බත් උයනකම්. ඉතින් හැරිලා ආවේ නැහැ. ඉන්න ඒකත් කාලම ආවා. ඒ කාලේ එනකොට ඒකෙ තිබුණේ පරිප්පුයි බත විතරයි. ඊට පස්සේ ඒ කාලේ එනකොට අපිට හම්බුණා මාළඹේ ස්ටේෂන් එකේ තිබුණ බත් දන්සල.
සැලෙන්න ඕනේ නැහැ. නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ හරි ගන්න ඕනේ කියනවනේ. ඒ හින්දා ඉතින් අපි ඒකටත් ගියා. බොරු කියන්න නෑ. ඒක සෙනග හිටියෙත් නෑ. හොඳට කන්නත් තිබුණා. හැබැයි මම වෙනම බෙදාගත්තේ නෑ. මෙයාට කියලා කවාගත්තා. ඒකත් කාලා බීලා ඊට පස්සේ එතන මෙහා පැත්තේ තිබ්බ තොරන් රාජ්‍යයත් බලලා අපි දැන් හදන්නේ ගෙදර යන්න. මේ සැරේ වෙසක් එකට දන්සල් නෑ, වැඩිය කූඩු නෑ, තොරන් නෑ. සමහර විට අර අවුරුද්ද ඉවර වුණ ගමන්ම වෙසක් තියෙන හින්දා දන්නේ නැහැ. නැත්තම් අපි ගිය පැත්තේ වැරද්දක්ද කියන දන්නේ නැහැ. අපි ඔන්න ඔය තොරණ දැක්කා යනකොට. ඒ තොරණයි අපි බලපු තොරණයි තව කඩුවෙල තොරණයි ඔන්න ඔය තොරණ තුන විතරයි දැක්කේ. එහෙමයි කියලා ඉතින් නිකා ඉන්නත් බෑනේ. ඒත් ඉතින් අපි බලාගෙන ගියා කිසිම දන්සලක් තොරණක් කූඩුවක් මුකුත් තිබුණේ නැහැ. ඉතින් යනවා. වෙල්කම් ටු ඩේ 2. මේ ඉතින් වෙසක් එකේ දෙවනි දවස. ඔන්න ඉතින් අදත් අපි යනවා ලැජ්ජාවක් බාගතු දන්සල් කරන්න. හැබැයි අදත් දන්සල් තිබුණේ නැහැ. ඒත් අපි දන්සල් මේන්ටේන් කරගෙනම නෙමෙයි ගියේ. අපි ගියා ඉතින් නාන්න. ඉතින් අපිට යනකොට දන්සලක් හම්බුනේ නැති හින්දා අපි කපුකට තියෙන ඇන්ඩෝස් එකෙන් අතර කරලා එතනින් මිල්ක් ෂේක් ගත්තා. ඇත්තටම ළමයි මං විශ්වාස කරනවා රටේ ඕනම තැනක ඇන්ඩෝස් එක ඇති කියලා. ඔයාලා එහෙම තියනවා නම් ගිහින් බලන්න. මේකේ තියෙන මිල්ක් ෂේක් එක මාරම රසයි. කරනවා නම් අනිවාර්යයෙන්ම try කරන්න ඕන මිල්ක් ෂේක් එකක් ඒක. ඇත්තටම ගානට වඩා ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. කොහොම හරි ඉතින් ඒකත් බීලා අපි දිගටම ගමන ගියා. මොකද අපිට අතරමඟවත් දන්සලක් හම්බුන්නේ නැහැ. ඉතින් නතර කරන්න උවමනාවක් උන්නේ නැහැ. අපි ඉතින් කෙලින්ම දිගටම ගියා. ඇත්තටම මේ මගේ ෆස්ට් ටයිම් මේත් එක්ක මෙහිම බයික් එකේ යන්නේ ආසයි. ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බාධා නොදී උම්මද මිහිදුමට නොහෙන තැනක් නෑ රැඳී අප තුරුලේ සීතලේ උණුහුම ඇතියේ තරම් දරාගන්න හිත හරියනම් බෑදේ ඉඩකඩ ඇතියේ තරම් ඔබගේම යහනක සිහින හැඩාවකි. හරි ඔන්න ඉතින් අපි තැනට ආවා. මෙතනත් මාරම ලස්සනයි. කියනවට වඩා ඇත්තටම ඔයාලා බලන්න ඕනේ. යන්න ඔයාලත් මෙතන කියන්නේ ඉස්සරණ වනේ කියලා යන්න ඕනම තැනක්. එක යාළුවෝ එක්ක යනවා නම් විනෝද වෙන්න ඕනි නම් නියමම තැනක් මෙතන. ඇත්තටම මගේත් ෆස්ට් ටයිම් මාර ලස්සනයි. එන්න යන්න අපිත් එක්ක චාරිකාවක් එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්. ඉතින් එතන අපි පැයක් විතර හිටියා. අපිට මට ඒ ව්ලොග්ස් ගන්න බැරි වුණා ඒ ක්ලිප්ස්. කොහොම හරි අපි දැන් යන්නේ කන්න. කාලා හැම හම්බෙමු. හරි ඉතින් අපි කාලා බීලා හැම ඊළඟට යන්න හදන්නේ. ඔයාලා මේ වෙනකොට බලලා ඇති ආසියාවේ ලොකුම කූඩුව. අපි දැන් යන්නේ ඒක බලන්න. අපි එතනට ගිහින් හම්බෙමු. ඔයාලා ඒක බලන්න ගියාදත් කියලා. හරි ඉතින් ඔන්න අපි ආවා. ළමයි පුදුම තරම් සෙනගක් හිටියේ. සෙනග කියන්නේ අපි හිටියේ කිලෝමීටර් 4කට විතර එහායි. ඉතින් අපි බඩිරිඟුත් කාලා තමයි හිටියේ. ඉතින් ඇත්තටම පුදුම තරම් සෙනග. හැබැයි ඉතින් සෙනග නැති වෙන එකේ يعني ඉන්න එකේ පුදුමෙකුත් නෑ. මොකද ඒ තරම් කූඩුව ලස්සනයි. අනික ආසියාවේ ලොකුම කූඩුවනේ. ඉතින් අපිට ඒ අතරේ කෝපි දන්සලකුත් හම්බුණා. ඉතින් අපි කෝපි එකත් බීලා අපි හිටියා අපේ කූඩුව බලන්න. මම හිතන්නේ අපි 6:00ට පොලිමට ගියේ. අපි කූඩුව බලලා එළියට එනකොට 12:00 එකතැන පැය ගාණක් හිටියා. ඒ තරම් සෙනග ළමයි පුදුම තරම් සෙනග. කකුලොත් ඉතින් හොඳ ගණන්. කකුල් වලට හොඳ ගණන් උනාට ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම බලන්න තියනයි කියන එකත් ලොකු දෙයක් නේ. ඉතින් ඒ හින්දා අපි මේවත් බලන්න ඕනිනේ. අපි ඉන්නකන් විතරනේ අපිට ආයේ මේවා බලන්න හම්බෙයිද නැද්ද කියනවත් අපි දන්නේ නැහැ. කොහම හරි අපි දැන් කූඩුව ළඟටම ආවා. අම්මෝ මේ වෙනකොට 12ට විතර ඇති වෙලා
වෙලාව 12යි වෙලාව. එන්නකො කූඩුව ළඟට යනකොට 12යි කියන අපි කොච්චර තරම් පොලිමක ඉන්නේ නැද්ද කියලා. හරි. ඉතින් අපි දැන් පොලිමේ ඉතින් අපි දැන් යමු අපේ කූඩුව බලන්න. මේ මගේ අතේ තියෙන පුංචි මේ හෙයා ක්ලිප් එකයි අයිබ්‍රෝ පෙන්සිල් එකයි අර ආරන් දුන්නේ අනේ පව් අප්පා. තමා කොහේ හරි ගියාම පොඩි දෙයක් හරි මට ආරන් දෙනවා. චූටි දෙයක්. මං ඒ දේවල් වලට හරිම ආසයි. ඉතින් අපි කූඩුව බැලුවා. දැන් අපි ගෙදර යනවා. මේ වෙනකොට 12 මාර්ට කිට්ටුයි වෙලාව. ඉතින් අපි කූඩුවත් බලලා දැන් ගෙදර යන ගමන් ඉන්නේ. හරි. ඉතින් ඔයාලා කියන්නකෝ මේක මගේ ෆස්ට් vlog එකනේ. මේ vlog එක කොහොමද ඔයාලට කොයි විදිහටද කියන්නේ දැනුණාද හොඳයිද කියලා කියන්න. එහෙම වුණොත් තමයි මට තව vlog එකක් ගේන්න මොටිවේටඩ් වෙන්නේ. ඉතින් කොහොම හරි මගේ වෙසක් දවස් දෙක ගෙවුනේ මෙහෙම. මං හරි ආසයි vlogs ගේන්න. මං ඉතින් මගේ තව දවසක vlog එකක් අරන් එන්නම්. එතකම් මාව subscribe කරලා තියාගන්න. ආදරෙයි හැමෝටම. Bye.